කොහොමද යාළුවනේ ඔයාලට? මම රදීෂා. මගේ වයස 38යි. මගේ වයස 38ක් වුණාට එහෙම 38ක් පෙන්නේ නෑ. මට වයස 30ක් වගේ පේන්නේ. ඒ තරම් මං හුරුබුහුටි. මං ඉන්නේ හලාවත. මම ඇඳුම් සාප්පුවක් තමයි කරන්නේ. ඒක මගේ පවුලෙන් එන ව්‍යාපාරයක්. මම තමයි දැන් ඒක කරන්නේ. මම මුලින් කසාද බැන්දේ වයස 25 මම හිතුමතේට බැන්දේ. මම ඉස්සර හරිම හිතුවක්කාරයි. ගෙදර කියන කිසි දෙයක් ඇහුවේ නෑ. හැමදේම කළේ මගේ මතේට. මම ඉස්සර ක්ලාස් යද්දි තමයි මට නිපුන් හම්බෙන්නේ. නිපුන් ඉන්නේ අපේ ගෙවල් ළඟ ඉදන් හෝල් දෙකක් දුරින්. එයාව මට නිතරම වගේ හම්බෙනවා. ඒක නිසා අපි දෙන්න ඉස්සර ඉදන් ටික ටික දන්නවා. අපි දෙන්න ක්ලාස් ගියෙත් එකට. ඔහොම කාලයක් යද්දි දන්නේම නැතුව අපි දෙන්නා කිට්ටු වුණා. හැමදාම එකම බස් එකටම අපි දෙන්නා සෙට් වුණා. ඉතින් අපේ බැදීම තවත් ලන් වුණා. නිපුන් හැමදාම ක්ලාස් හැරිලා මම එනකම් බලන් ඉන්නවා. මමත් නිපුන් එක්කම තමයි යන්නේ. මට තව ලයින් දාන කොල්ලෝ ගොඩක් හිටියා. මං ඒත් කැමති උනේ නිපුන් එක්ක යන්න. ඔහොම යද්දි අපි දෙන්නා අතරේ සම්බන්ධයක් පටන් ගත්තා දන්නේම නැතුව. අපි දෙන්නට දෙන්නා නැතුව බැරි වුණා. අපි දෙන්නා ඒ ලෙවල් ඉවර වෙලා ජොබ් එකකට ගියෙත් එක තැනකට. ඒක පොඩි ඔෆිස් එකක්. ඒකෙත් අපි දෙන්නා එකටම වැඩ කළා. අපේ මේ සම්බන්ධය ගෙදරට කියන්න මට ඕනකම තිබ්බා. මම ඒක නිසා නිපුන්ගෙන් අහලා ගෙදරට කිව්වා. ඒත් ගෙදරින් අපිට කැමති උනේ නෑ. මම ඒ කාලේ මුරණ්ඩු නිසා මං කිව්වා මට මේක කොහොම හරි කරන්න ඕන කියලා. ගෙදරින් අපිට අකමැති උනේ අපේ හදහන් ගැලපෙන්නේ නැති නිසා. එයාලා කිව්වේ හදහන් ගැලපෙන්නේ නෑ ඔය දෙන්න කතා කරලා අයින් වෙන්න කියලා. මම අයින් වුණේ නෑ. නිපුන් ඒ වෙලාවේ මාත් එක්ක හිටියා. අපි දෙන්න යාළුවෝ දෙන්නෙක්ට කතා කරලා රෙජිස්ට්‍රාර් නෝනා ළඟට ගිහින් රෙජිස්ටර් වුණා. රෙජිස්ට්‍රාර් වෙලා කෙලින්ම ගියේ නිපුන් ළගේ ගෙදර. ඒ ගෙදර අය මේ මුකුත් දන්නේ නෑ. ඒත් ඒ ගෙදර අය අපේ අයට වඩා නම් හොඳයි. මට ආදරෙන් සැලකුවා. ඒත් කාලයක් යද්දි නිපුන් මාව මගාරින්න ගත්තා. ගෙදර එන්නේ නැතුව යාළුවෝ එක්ක ඉන්න ගත්තා. නිපුන් එක පාරම ඩිවෝස් එක ඉල්ලුවා. මට හරිම පුදුමයි මොකද වුනේ කියලා. කාලයක් ඒකට අපි දෙන්නා තරහ වෙලා හිටියා. ඊට පස්සේ කරන්න දෙයක් නැති තැන මන් ඩිවෝස් එක දීලා අපේ ගෙදර ගියා. ගෙදර ගිහින් අපේ පවුලෙන් එන ඇඳුම් ව්‍යාපාරයේ වැඩවලට බැස්සා. මම දැන් තනියම ඉන්නේ. මට හරිම පාළුයි. මට ආදරණීය සැමියෙක් ඕන. මාව බලාගෙන මාත් එක්ක හැම ප්‍රශ්නයකටම මූණ දිගෙන ඉස්සරහට යන්න පුළුවන් කෙනෙක් ඕන. බිව්වට කමක් නෑ පොඩ්ඩක්. මට ළමෙක් නැති නිසා අපිට නිදහසේ ඉන්න පුළුවන්. වයස ප්‍රශ්නයක් නෑ. හොඳ මිනිස්සෙන් වෙන්න ඕන. මට කැමති කෙනෙක් ඉන්නවා නම් කමෙන්ට් එකක් දාන්න. මං මග බලන් ඉන්නවා. මං ඔයාලගේ ආදරණීය රදීෂා.